ගීහන්සි පෙරේරා බෙලෝස් ආයතනයේ අලෙවි කළමනාකාරිණී බෙලෝස් ආයතනයේ විදියට අපි නිහතමානීව ඉතාම ආඩම්බර වෙන මොහොතක ඉන්නේ අපි විශ්වාස කරන විදියට ලංකාවේ ප්‍රථම වතාවට වෙළඳ සන්නාමයකින් බ්‍රෑන්ඩ් එකකින් මේ වගේ වැඩක් කරන්නේ ලංකාවේ අපි ඉන්නේ බෙලෝස් කොණ්ඩේ දන්සලේ දන්සල ආකෘතියම වෙනස් කරපු දන්සලක් සාමාන්‍යයෙන් කෙනෙක් දන්සලකට එන්නේ ඒ කෙනාට දෙයක් ලැබෙන්න දෙයක් පරිභෝජනය කරන්න නමුත් මේ දන්සලේ මේ පෙළ ගැහිලින සියලු දෙනා අද ඇවිත් ඉන්නේ තමන් ආදරෙන් පරිස්සම් කරපු දෙයක් පරිත්‍යාග කරලා යන්න තමන් ආදරෙන් පරිස්සම් කරපු තමන්ගේ කොණ්ඩේ පරිත්‍යාග කරලා යන්න පිළිකා රෝගයෙන් දුක් විඳින අපේම සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට මුණට හිණාවක් ගෙන එන්න ආත්මාභිමානය නැවත ඇති කරන්න උන්ට නැවත කණ්ණාඩි ඉස්සරහට එන්න හයියක් වෙන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ කෙහෙරැල්ලෙන් සිනාරැල්ලක් ගෙන එන්න පුළුවන්ද කියන එක තමයි අපේ මේ උත්සාහය කාලගුණෙන් පොඩි අයහපත් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ සියලු දේ ඔස්සේ අපිත් එක්ක අපි එකතු වෙලා ඉන්න සියලුම කණ්ඩායම් මේ මොහොතේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් පදනම අපිත් එක්ක මේ වෙනුවෙන් එකතු වෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් මේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝකාලීනව ලොකු මෙහෙවරක් ඉටු කරන ආයතනයක්. ඒ වගේම අපිත් එක්ක දීර්ඝකාලීන වැඩ කරන ආයතනයක් නායනා කරුණාරත්න ඇතුළු සැලොන් නායනා කණ්ඩායම එකතු වෙනවා මේ වෙලාවේ. ඒ සියලුම දෙනා අපි සියලු දෙනා මේ උත්සාහ කරන්නේ මේ පොය දවසේ මේ උතුම් කාර්යය සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න බෙලෝස් අපි මේ වගේ උතුම් කාර්යයකට මේ පොය දිනේ මූලිකත්වය ගන්න පුළුවන් වීම සම්බන්ධයෙන් නිහතමානීව ආඩම්බර වෙනවා. යනුකා බන්දුරරත්න ඉන්දිරා පිළිකා බාරේ බාරකරු කෙනෙක් මම අද මේ පොසොන් පොය දවසේ මේ වෙන වැඩසටහන හිසකෙස් දන් දීමේ වැඩසටහන මම හිතේ ලංකාවේ ප්‍රථම වරට මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ මේ අපි ඇත්තටම හරි ආඩම්බරයි ওই නිහතමානී වෙනවා මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එක ගැන අපේ මේ ආයතනයේ ඉන්දිරා පිළිකා බාරයට දිනකට ලෙඩ්ඩු 150ක් විතර ඇවිදගෙන එනවා ඒකෙන් ගොඩක් කට්ටිය හිසකෙස් නැතිව එන්නේ මොකද ඒගොල්ලන්ට හිසකෙස් අවශ්‍ය හින්දා අපි මේ ආයතනයේ මගින් හිසකෙස් අරගෙන ඒගොල්ලන්ට විග්ස් හදලා දෙනවා. ඒ කියන්නේ કૃතිම හිස් පළඳනා හදලා දෙනවා. මම ගිද કૃතිම කියන වචනේ කිව්වේ හිස් පළඳනා මාස්යෙන්. නමුත් මේ හදන්නේ තනිකර අපි මිනිස්යාගේ හිසකෙස් වලින් හදන්නේ. මේ හිස් පළඳනාමක් කියන්නේ විග් එකක් එළියෙන් ගන්න ගියොත් ලක්ෂයක් දෙකකට වඩා වටිනවා නම් මුදලක් යනවා. නමුත් මෙතනින් එක නිකන් ලැබෙන්නේ අපිට මෙතනට එන කට්ටිය අපි දකිනවා පොඩි දරුවෝ එනවා අම්මලාත් එක්ක ඒ ඇත්තට මේ සමහර ළමයි තමුන්ගේ අම්මා කවුද කියන එක හඳුනන්නේ නැහැ මොකෝ හේතුව කෙස් ගහක් නැතුව පොඩි දරුවෙක් අම්මා කෙනෙක් හඳුනන්නේ නැති අවස්ථාවල් අපි දැකලා තියෙනවා විග් එක දැක්කහම පුදුම සතුටකින් උඩ පැනලා මගේ අම්මා මට ලැබුණා මගේ අම්මා ඇවිල්ලා කියලා අපි අවස්ථාවල් දැකලා තියෙනවා ඒ වගේ අපි දැකලා තියෙනවා හස්බන්ඩ්ස්ලා වයිෆ් ගේ අතල්ලාගෙන ඇවිල්ලා වයිෆ්ට විග් එක දැක්කහම කඳුළු කැට වැටෙනවා කට ගාලා අඬනවා ඒ වගේ අවස්ථාවල් අපි දැකලා තියෙනවා අපිත් ඒ වෙලේ අපිත් කඩා වැටෙනවා ඒ වගේ අවස්ථාවල් වල ඉතින් අද මෙතනට ඇවිල්ලා තියෙනවා එක 600කට 700කට කිට්ටු පිරිසක් අද දේශගුණයේ බොහොම නරක දවසක් නමුත් ඒ ඔක්කොම පැත්තක දාලා කට්ටිය බොහොම කැමැත්තෙන් මෙතනට ඇවිල්ලා තියෙනවා හිසකෙස් දන් දෙන්න මේ පොසොන් පොය දවසේ ගොඩක් කට්ටියක බොහොම කැමැත්තෙන් කරන්නේ ඉතින් මෙතනට ඇවිල්ලා ඉන්න සියලු දෙනාටම අපි නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේක සංවිධානය කරන්න අපිට බෙලෝස් කියන ආයතනයේ ගොඩක් උදව් වුණා. ඒගොල්ලෝ තමයි අපි ගාවට ඇවිල්ලා ඇහුවේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. අපි බොහොම කැමැත්තෙන් අපේ ආයතනය ලබලා දුන්නා ඒකට. ඒ වගේම නායනා කියන සලෝන් එකෙන් අපිට උදව් කරනවා මේකට කොණ්ඩේ කපන්න කරන්න ඒගොල්ලෝ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඉතාමත් හොඳ දවසක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් අපේ සියලු දෙනාට මේ වගේ රෝගයක් කාටවත් හැදෙන්න එපා කියලා නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්න තමයි මට පුළුවන්.